මැනික අපි දැන් මේ කතා කරන්න හදන්නේ කතා කර කර ඉන්නේ වැඩක් නැහැ. කතා කරන්නේ වැඩ ඕනේ. පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. වැඩ කළා රටට ආදායම ගේන්න ඕනේ. ආදායම ගේන අමාරු නම් මේ කියන ඒවා විකුණන්න ඕනේ. මං කියන්නේ මේ කෑලි වෙන වෙනම අපිට තවත් එක එක රටවල් වලට විකුණන්න පුළුවන්. විකුණුවොත් එහෙම අපිට ලාභ ලබන්න පුළුවන්. එතකොට අපිට ණය ගෙවා ගන්න පුළුවන්. ඒ ණය ගෙවුවට පස්සේ තව ණය ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ණය ගෙවන්න තව ඒවා විකුණන්න පුළුවන්. එහෙම විකුණලා ඔබ කියනවා සංවර්ධනය කරන්න බෑ කියලා ඒත් පුළුවන්. දැන් මේ අයව විකුණන්න පුළුවන්. මේගොල්ලන්ව මාලදිවයින්, පාකිස්තාන, ඇෆ්ගනිස්තානට විකුණන්න පුළුවන්. එතකොට අපිට ණය ගෙවා ගන්න පුළුවන්. එතකොට තව මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඒකින්ද ණය තමයි ඕනේ. ණය නැත්තම් අයත් නෑ, වැයත් නෑ, අපිත් ඇපත් නෑ. Loan can solve this problem, you know. Nothing is Saranangaya can't help now. Pisu. ඒ වගේ තියාගෙන වැඩන්නේ විකුණන්න ඕනේ මම. මාලදිවයින් නම් කමන්නේ පාකිස්තානයට මාව විකුණලා මොනවා පාකිස්තානේ මස් කඩේකට විකුණන්න ඕනේ. අතුයිතයි. වයි අරුණ අපිට වෙච්ච වැඩේ ඇවිල්ලා අපිව පාවිච්චි කරනවා නම් විදියට මේ අය. හරි. ඉතින් ඔන්න හරියම බඩු තුනක් සුද්දෙක් ඔබාමතයි. ඊට පස්සේ ගරු කතානායකතුමනි ඔය හැමදේම අපි වේදිකාවේ දකිනවා වගේ මේගොල්ලන්ගේ ජීවිතේ ඇත්ත කතන්දරේ බලන්න පුළුවන් මේ පාර මිල්ක් මේඩ් කිරි කහත කැෆේ බලන්න ආවොත් එන්නේ පැත්තට. ජයෝ. සර්